ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය අභාවප්‍රාප්ත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය අවධාරණය කර සිටිනවා. අන්තර්ජාලය තුළ වේගෙන් හුවමාරු වන මෙම පුවත හුදෙක් පදනම් විරහිත කටකතා පමණක් බව එම සංගමය සඳහන් කරනවා. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සමාජිකයෙකු අදහස් දක්වමින් තහවුරු කර ඇත්තේ ලතා වල්පොල මහත්මිය තවදුරටත් ජීවතුන් අතර සිටින බවයි. සමාජ මාධ්‍යවල පළවන ආකාරයේ හදිසි වියෝවක් සිදු වී නොමැති බව ඔහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඇය මේ වන විට දැඩි ලෙස රෝගාතුරව පසුවන බවත් ඒ සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළා. ලතා වල්පොල මහත්මියගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් පැතිර යන කටකතා ශ්‍රී ලාංකික කලාකරු දයාන් විතාන විසින්ද ප්‍රතික්ෂේප කර තිබුණා. සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් දයාන් විතාන මහතා තහවුරු කර ඇත්තේ ලතා වල්පොල මහත්මිය ජීවත්ව සිටින බවයි. ඇය රෝහල්ගත කළ බව සත්‍යයක් වුවද ඇගේ තත්ත්වය යහපත් අතට හැරී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.